සුබ සන්ධ්‍යාවක් ප්‍රිය මිතුරුනි සුබ සන්ධ්‍යාවක්. ඉතින් මේ ගෙදර යාමට මත්තෙන් අමන්ගඟ රක්ෂිතයට ගොස් ගෙදර යාමට පෙර ඉතින් මේ දිනවල මේ යලකන්නේ මේ වීවගා කටයුතු වීවගාවත් කරනවා. ඉතින් මේ දකින්න පුළුවන්. ඉතින් මහ විශාල මේ වෙල්ලෑවල් මේ දිනවල යල්කන්නේ සඳහා පිළියෙල කර තියෙනවා. දැක බලා ගන්න පුළුවන්. මට පසකින් දැන් රක්ෂිතේ ඉඳන් මේ එළියට ආවා ගෙදර යන්න. So just came out of the reserve and on the way to home. ඉතින් ඊට කලින් මේ පොඩ්ඩක් හිතුණා මේ වෙල්ලෑවල් ටිකක් පොඩ්ඩක් දර්ශනය හසු කරලා පෙන්නන්න. So this බකමූණ area, ඇලහැර උරුබැඳි සියඹලාව බකමූණ area. ඉතින් මහවැලි ජී කලාපය ඉතින් මේ යහමින් වීවගා කටයුතු කෙරෙනවා. ඉතින් මේ බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම විශාල ප්‍රදේශයක් මේ යල්කන්නය මේ කෙරෙන්නේ මේ දැන් මේ වගා කටයුතු කෙරෙන්නේ මේ දැන් මේ විශාල වෙල්ලෑවල දැන් මේ සකසලා භූමිය සකසලා තියෙන්නේ මේ දැන් මේ තමයි මේ යල්කන්නය තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. යල්කන්නය ඉතින් මේ යල්කන්නේ ඉතින් මේ යල්කන්නේට තමයි මේ දැන් මේ වගා කටයුතු කරන්නේ යල්කන්නේට. ඉතින් මේ බලා ගන්න පුළුවන් දර්ශනය දිගටම බලා ගන්න පුළුවන් මේ විශාල ප්‍රදේශයක් පුරාවටම මේ වගා කටයුතු කරනවා. දැන් තාම මේ පැත්තේ නම් මේ ප්‍රදේශ මේ ගොවි මහතා නම් තාම මේ බිම්මේම සකස් කරගෙන නැහැ. මේ පැත්තේ සකස් කරගෙන නැහැ. නමුත් පසකින් මේ මට දකුණු දෙසින් මේ පැතිවල දැන් භූමිය සකස් කරලා තියෙනවා. ආලා කරලා ඒ වගේ ජලය මේ කොටසට ලැබිලා ඉතින් මේ ලස්සනට ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් සියලු දෙනාම මේවා කරනවා. ඉතින් මේ හරිම ආසිතනවා. ඉතින් ආපුවම හරිම මේ බොහොම මේ සුන්දර දසුන්. ඉතින් මේවා දැක්කම ඉතින් ඇත්තටම මේ බලා ගන්න හරිම අහසත් ලස්සන වර්ණ ගැන්විලා තියෙනවා. සෑහෙන මේ සවස් කාලය. ඉතින් දැන් මේ විශාල ප්‍රදේශයක් පුරාවට මේ වගා කටයුතු දැන් මේ කරගෙන යනවා. මේ යල්කන්නය ඈත පේනවා ඇති මේ කිසියම් ආකාරයක කොළපාට බංගලාවක්. So you can see far away there's a green color bungalow. So that is agronomist Ranjit Kure. මේ agronomist කෘෂි විද්‍යාඥයෙක් රංජිත් කුරේ මහතා. මේ එතුමාගේ බංගලාව තමයි එතන තියෙන්නේ. මමත් ඔය වනජීවි වැඩ කටයුතු ඔක්කොම පරිසර සවස් කාලේ ඡායාරූපකරණය වුණාන් පස්සේ මමත් ගිහිල්ලා සාකච්ඡාවක් එම දාගෙන ඉන්නවා. So in the evening hours I am also sometimes this agronomist is inside the bungalow. ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් මමත් ඇවිල්ලා ඉන්න වෙලාවක ඉතින් so we meet there. අපි ඉතින් nature and wildlife එක agriculture ගැන ඒවා ගැන විවිධ දේවල් ඉතින් අපි කතා කරමින් ඉතින් කාලය ගත කරනවා. පරිසර සහ වනජීවී ඒවා ගැන කතා කරමින්. So you can see this vast area of paddy fields, my dear friends. ඉතින් මම ඈත එක්තරා ගොවි මහතෙක් ඈත වැඩ කරනවා. මේ ඈත ප්‍රේමචන්ද්‍ර එතුමාගේ නම ප්‍රේමචන්ද්‍ර. ඈත තවම වැඩ කරමින් ඉන්නවා. අනිත් අය නම් දැන් ගොඩක් අය වනාලි ප්‍රශ්න නිසා වේලසනින් යනවා. නමුත් ඉතින් ප්‍රේමචන්ද්‍ර ගොවි මහත්තත් ඉතින් සාමාන්‍යයෙන් අර හොඳ නිර්භීත පුද්ගලයෙක්. දැන් මේ මමත් රැඳිලා ඉන්නේ. තාම වෙල්ලෑයේ සවස් කාලේ තාම ඉන්නවා. So still walking through the
paddy fields. Paddy field, there are small roads near දිගේ ගමන් කරමින් පොඩ්ඩක් මේ ඉන්නවා. මේවට ආපුවම ඉතින් යන්න හිතෙන්නේ නැහැ. වනගත වුණාම යන්න හිතෙන්නේ නැහැ ඉතින්. පුදුම සන්තෝෂයක් තියෙන ඉතින් වනජීවි පරිසරයක ඉතින් කාලය ගත කරනවා කියන්නේ. So that is immense happiness. පුදුම සන්තෝෂයක්. So my dear friends, ඉතින් මම මේ මගේ මේ සිටින මගේ ස්ථානයේ මෙතන මේ මම ඔය හිටි ගමන් ඇවිල්ලා රාත්‍රී කාලෙත් සමහර දවස්වලට ඉන්නවා ඇවිල්ලා. රාත්‍රියත් සමහරලාට ගත කරනවා. හිටි ගමන් ඇවිල්ලා නයිට් එකෙත් ඉතින් ඉන්නවා. දැන් මේක නම් පොඩ්ඩක් දැන් උඩ මේ සකස් කරගන්නත් තියෙනවා. මේකෙත් ඉතින් මං හිටි ගමන් ඇවිල්ලා රාත්‍රී කාලේම ගත කරනවා. මේකෙත් ඉතින් ඉන්නවා ඇවිල්ලා රාත්‍රී සතුන්නේම බලන්න ආපුවම ඒකටත් ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් ඔය ඉතින් හරිම විනෝදයි ඉතින් රාත්‍රී කාලේ ඉතින් ගොඩක් රාත්‍රී කාලේ ගොඩක් ඉන්නවා වන සතුන්. There are so many wild animals coming in the night hours. Night birds උත් ගොඩක් ඉන්නවා. There are some night birds also. ඉතින් මේ තමයි මගේ ඉතින් ස්ථානයේ උඩ තව ටිකක් උඩට යන්න ඕනේ. So there are once you sorry there are some ants some ඉතින් මෙතන තමයි රාත්‍රී කාලේ ගත කරන්නේ. ඉටි ගමන් එනවා. ඉතින් මේකටත් ඇවිල්ලා ඉතින් ඔය ඉඳලා ඉట్లా රාත්‍රියේ ගත කරලා යන්න එනවා. කාලෙකින් එන්න බැරි වුණා. බොහෝ වෙලාවට ඇවිල්ලා ඉතින් ගත කරලා යනවා මේකේ. ඉතින් ලස්සනට හොඳට සකස් කරලා තියෙනවා ඇතුළේ. පොඩක් අර ආවරණයක් තමයි දාගන්න ඕනේ. පෞද්ගලික කාලේ ආවරණය. දැන් ඉතින් අර පොඩක් අර ආවරණයක් සකස් කර ගැනීම වැදගත් වෙනවා. ඒක තමයි සකස් කරගන්න ඕනේ. ආවරණය සකස් කර ගැනීම කරගන්න ඕනේ මේ දැන් ඉතින් මේ ඉතින් සිරේ බහිනවා දැන් හරි. කතා කරමින් බහින නිසා කල්පනාවෙන් so we have to be very careful when with the equipment and everything. So just I want to show you. ඒ නිසා තමයි මේ පොඩ්ඩක් මේ බස් වෙන්නන්න ඕන නිසා. Right my dear friends. Okay my dear friends. So I want to get down here carefully. Right. Hari. So then මේකත් උස්සන් යන්න එපා දැන්. So very heavy lens. Wildlife lens ඉතින් මේකත් උස්සගෙන තව යන්න ඕනේ දැන්. So then we'll meet up my dear friends. තාම ප්‍රේමචන්ද්‍ර අයියා වැඩ වෙල්ලායේ. තාම වැඩ ඈත ලෑන්ඩ් මාස්ටරින්. ප්‍රේමචන්ද්‍ර අයියා. එයා ඉන්න නිසා තමයි ඉතින් මාත් මේ පැත්තේ පොඩ්ඩක් ඉන්නේ ඔය. We'll have another good day. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා. ජය වේවා. ආරක්ෂාකාරීව සිටින්න. ජය සහ සතුට සියලු දෙනාටම. ආරක්ෂාකාරී වේවා. ජය සහ සතුට.